ඉතින් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා යාළුවෝ සියලුම දෙනාට. ඉතින් ඔගොල්ලෝ අදත් එකතු වෙලා තියෙන්නේ NC Creation වෙතින් කියන තවත් පික්මී සම්බන්ධව කියන අලුත්ම වීඩියෝ එකක් සමගින්. ඉතින් අද මම ඔයගලන්ට ගෙනාවේ පික්මී ඇප් එකෙන් දුවන හයර් එකයි මීටර් ටැක්සියෙන් දුවන හයර් එකයි බලද්දී දවසේ ආදායම වැඩිම ඔයා හොයන්නේ මොකෙන්ද කියන එකේ අවබෝධයක් ඔයාලට ලබා දෙන්නයි. ඉතින් මෙහෙම සමහර අය හිතනවා පික්මී දිවුවොත් ලාභයි කියලා, සමහර අය හිතනවා මීටර් ටැක්සි දිවුවොත් ලාභයි කියලා. ඇත්තටම මේ දෙකෙන් වැඩිම ලාභ මොකද්ද කියන එක ගැන තමයි අපි අද කතා කරන්නේ. වීඩියෝ එක අවසානයේදී ඔයාලට ලොකුම දැනුමක් ගන්න පුළුවන් මේ දෙකේ වෙනස. ඒ වගේම ඔයාගේ දවසේ ආදායම කොහොමද ඔයා වැඩි කරගන්නේ කියන එකත් ඔයාට මේකෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න එපා. වීඩියෝ එකත් එක දිගටම රැඳිලා ඉන්න. ඒ වගේම channel එක subscribe කරන්න, bell icon එක click කරලා තියාගන්න මේ වගේ ලස්සන videos ඔයාට ගෙන්න ගන්න ඕනේ නම්. right. ඉතින් අපි දැන් බලමු කොහොමද මේකේ වැඩ කරගන්නේ කියලා. ඉතින් Picme app එකක් නම් අපි ඉස්සරහම කතා කරමු Picme සම්බන්ධව. ඉතින් ඔයා Picme hire එකක් කොහේ හරි ගියොත් ඔයාට පුළුවන් මේ Picme app එකේ කිලෝමීටර් 10ක් ගියොත් ගොඩක් වෙලාට රුපියල් 700ක් වගේ ඔයාට හම්බෙයි. ඉතින් ඒකෙදි ඔයා ගෙවන්න ඕනේ තවත් 12%ක කමිෂන් එකක් ගෙවන්න ඕනේ. ඉතින් මම මේ කතා කරන්නේ Picme ටුක් එක ගැන විතරයි. ඉතින් ඔයාට හැබැයි කිලෝමීටර් 10ක් මීටර් ටැක්සි එක ගියොත් ඔයාට රුපියල් 1000ක් වගේ හම්බෙයි කිලෝමීටර් එකට 100 ගානේ වැටෙන නිසා. හරි. ඉතින් ඔයා කිලෝමීටර් 10ක් ගිහිල්ලා ඔයා ආපහු ඔයා එන්න ඕනේ හයර් එකක් තියෙන තැනකට. එහෙම නැත්නම් ඔයා පාක් එකකින් නම් දුවනවා නම් ඔයා පාක් එකට ආපහු එන්න ඕනේ. ඉතින් මේ පාක් එකට එන ආපහු එන සල්ලි ඔයාට ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව ඒ හරිය හයර් එකක් නැති නිසා. එතකොට ඇත්තටම බැලුවොත් ඔයා කිලෝමීටර් 10ක් ගියොත් කිලෝමීටර් 100 ගානේ 1000ක් වුණාට ඔයා ආපහු නිකන් ආවොත් ඔයාට කිලෝමීටරයට රුපියල් 50ක් තමයි වැටිලා තියෙන්නේ. ඉතින් Picme app එකෙන් ඔයා ගියොත් කිලෝමීටර් 10ක් 700ක් හම්බෙනවා. හැබැයි ඔයාට Picme ඒ අවට කිලෝමීටරයක් එකමාරක් අවත ඔයාට තව තැනකට යන්න හයර් එකක් ඒගොල්ලෝ අනිවාර්යෙන් ඔයාට දෙනවා. එතකොට ඔයා බලද්දි ඔයා කිලෝමීටර් තව 10ක් හයර් එකක් ගියොත් එතන හම්බෙනවා ඔයාට තව රුපියල් 700ක්. එතකොට ඔයාට 1400ක් ලැබෙනවා. නමුත් ඔයා මීටර් ටැක්සි එක ගියොත් ඔයාට ඇත්තටම හම්බෙලා තියෙන්නේ රුපියල් 500යි. ඒකට හේතුව ඔයා 10ක හයර් එකක් ගිහිල්ලා තව 500ක් ලොස්ට් කරලා තියෙනවා ආපහු ඔයා හිටපු තැනට එන්න. ඉතින් එහෙම බලද්දී Picme app එකේ ඔයාට මීටර් ටැක්සියට වඩා ලාභයක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මීටර් ටැක්සි එක ඔයා ගියොත් ගොඩක් කට්ටිය අත දාන්නේ ගොඩක් කලාතුරකින් පාරේ නවත්තන්න. මොකද දැන් ගොඩක් කට්ටිය ලාභ නිසා Picme දාලා තියෙන්නේ. ඉතින් Picme app එකේ කස්ටමර්ස්ලා ඕඩර් කරද්දී ඒගොල්ලන්ට ලාභ නිසා ඒගොල්ලෝ මේ Picme එක ඕඩර් කරනවා. එතකොට ගොඩක් කට්ටිය දැන් මීටර් ටැක්සි වල යන එක අඩු කරලා තියෙන්නේ. මොකද Picme එක තමන් ඉන්න ළඟටම එනවා. තමන්ට අවශ්‍ය තැනට යන්න පුළුවන්. පාර කී දෙන්නේ නැහැ. Google Map එක හරහා සියල්ලම සිදුවෙන නිසා. ඉතින් ඒකෙදි ඔයාට පුළුවන් Picme හයර් එකක් ඔයා දුවනවා නම් ඔයාට පුළුවන් ඒක ආදායම වැඩි කරගන්න එක ක්‍රම තියෙනවා. එක ක්‍රමයක් තමයි උදේ පාන්දර. ඒ කියන්නේ උදේ 7:00 වෙනකන් ඔයාට Picme එකේ ගෙවන ගණන් වැඩි. ඔයාට මීටර් ටැක්සි එක රුපියල් 1000ක් ගෙවනවා නම් Picme එකේ රුපියල් 1800ක් විතර ඒ ටයිම් එකට ගෙවනවා. ඒ වගේම දවල්ට ස්කූල් ටයිම් එක තියෙනවා. ඒ ටයිම් එකේදීත් ඔයාට රුපියල් 10ක හයර් එකක් නම් Picme එකේ ඔයාට රුපියල් 1800ක් 1900ක් ගෙවන අවස්ථා තියෙනවා. ඒ වගේම ඔෆිස් ඇරෙන වෙලාව ඒ කියන්නේ හවස 4 සහ හවස 6 7:00 වෙනකන් ඔයාට පීක් ටයිම් එකක් ආව වෙන ඒ ටයිම් එකේදී ලොකු ගණන් ඔයාට Picme app එකකින් ගෙවනවා. හැබැයි මීටර් ටැක්සිදී ඒවා ගෙවන්නේ නැහැ. ඒ උදේ තියෙන ගානම තමයි හැම පීක් ටයිම් එකකම ලැබෙන්නේ. ඉතින් ඒකෙදි බලද්දිත් ඔයාට Picme app එක සම්බන්ධව පොඩි ඔයාට ලොකු ලාභයක් ගන්න පුළුවන්. එතකොට ඒ වගේම Picme එකේදී ඔයාට දවසේ ටාගට් එකක් වගේම සතියේ ටාගට් එකක් දෙනවා. උදාහරණයක් විදිහට 10ක් කම්ප්ලීට් කරොත් ඔයාට රුපියල් 200ක් 300ක් නැත්නම් 600ක් කම්ප්ලීට් කරොත් සතියකට ඔයාට රුපියල් 6000ක්
7000ක් ඒ වගේ මුදලකුත් ඒගොල්ලෝ ලබා දෙන අවස්ථා තියෙනවා. ඒක ඇප් එකකින් ඇප් එකට වෙනස් වෙනවා. ඒ කියන්නේ ෆුඩ් එකට ඒ කියන්නේ පික් ටුක් එක තියෙනවා, ෆ්ලෑෂ් තියෙනවා, ෆුඩ් තියෙනවා, රයිඩර් තියෙනවා. ඒවා එකින් එක ඇප් වලට එක එක ටාගට්ස් තියෙන. ඒ හැම එකම ටාගට් එක දෙනවාට සතියේ ටාගට් එක ඉවර කරපුවාම ඔයාට සතියේට බෝනස් එකක් විදියට ඒගොල්ලෝ මුදලක් ලබා දෙනවා. ඉතින් මේ මුදලෙන් ඔයාට පුළුවන් ඔයාගේ ට්‍රීවිල් එකේ අඩුපාඩු මොනවද තියෙනවා හදාගන්න, සර්විස් දාගන්න කරගන්න. ඒ වගේ දේවල් ඔයාලට කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම පික්මි රුපියල් 6000කට වඩා දවසේ ආදායම වැඩි නම් ඔයාට පික්මි ඇප් එකේ 12%ක් නැතුව 5% අය කරන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ වගේ ලොකු වාසි තියෙනවා. ඉතින් මීටර් ටැක්සි එක මේ කිසිම දෙයක් නැහැ. ඔයාට පාරේ යද්දි කවුරුහරි අත දාලා දුරක ගියොත් විතරයි. ආපහු ඔයා නිකන් එනකොට ඔයාගේ පෙට්‍රල් ටික ඔයා පුච්ච කරෙන්න ඕනේ. එහෙම බැලුවාම පික්මී වල ලාභයක් තියෙනවායි කියන එකේ පෞද්ගලික මතයක් මට තියෙනවා. ඉතින් ඔයා හිතන්නේ මොකද්ද කියන එක කමෙන්ට් එකක් දාන්න. ඔයාට ලාභ පික්මීද, ඔයාට ලාභ මීටර් ටැක්සි දුරගත කියන එක ඔයා කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එකත් එක්ක එකතුලා හිටපු ඔයගොල්ලෝ සියලුම දෙනාටම ගොඩක් ස්තුතියි. තවත් අලුත් වීඩියෝ එකක් සමගින් අපි හම්බෙමු. NC Creation